මිනිස්සු වෙනස් වෙන හැටි. මෙන්න මේ කතාව අහලා ඊළඟ ගීතයට යමු. ඒත් මේ දෙන්නමයි කියන්නේ පුතා ගැන. ඔයාගේ ජීවිතයේ දැන් ඔයාට තියෙන ලොකුම වස්තුව. පුතා කවුද? මොනවද කරන්නේ? පුතාව පෙන්නන්නේ නැද්ද අපිට? පුතා ගොඩක්ම එයාගේ තාත්තා වගේ. මොකද මගේ මහත්තයා හාත්පසින්ම මට වැඩි කියන්නේ එයා කලාවට සම්බන්ධම නැහැ. එයා බොහොම මේ ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක්. එයාගේ තාත්තා තමයි මේ ගාලුපාරට පළමුවෙන්ම බස් රට දාපු හිණියප්පු මුදලාලි. ඉතින් ඒගොල්ලොන් ඇවිල්ලා ව්‍යාපාරිකයෝ නිසා මේ කලාවට නෑ. ඉතින් මගේ පුතත් ටිකක් ඒ වගේ තමයි. හැබැයි ඉතින් එයාගේ ඔය හොඳ දේවල් බලන්න පොත්පත් කියවන්න හරිම කැමතියි. එයා මේ ග්‍රැෆික් ඩිසයින්ස් වගේ දේවල් හැම දෙයක්ම එයා ඉගෙන ගත්තා. දැන් එයා පොඩි වැඩක නිරත වෙමින් ඉන්නවා. මම පුතා ඇත්තටම කියනවා නම් අද මේ පිරිමි ළමෙක් වුණත් අම්මේ දරුවෝ හදාගන්න හරි අමාරුයි කාලයක් මේක. ඉතින් අර මේ කොච්චර වුණත් පුතා වුණත් කොහේ හරි ගියාම එනකන් නිකන් හරි හිතට බයයි. මේ එහෙම කොච්චර අම්මලා වුණත් පුතත් එකයි දුවත් එකයි හැමෝම එක වගේ නේ. පුතා කියන්නේ අම්මට වස්තුවක් මගේ මුළු ජීවිතේම තමයි යා. තාම විවාහ වෙලා නැහැ? පුතා තාම විවාහ වෙලා නැහැ. මාත් එක්කම ඉන්නේ. පෙම්වතියක් ඉන්නවද? ඉන්න ඇති කියන්නේ. අපි ඉස්සරහට එහෙම කතා කරමු නේද? අපි යනවා ඊළඟ ගීතයට. මේ ගීතය කියන්නේත් මේ සඳතරු මල් කියන්නේ විශ්වය. සබහදහම nature. අම්මලා තාත්තලා විශ්වාස කරනවා මගේ දරුවා මට දුන්නේ විශ්වය කියලා. සබහදහම කියලා. එහෙම ගීතයකට ගොනු වෙච්ච අවස්ථාවක්. අපි ආරාධනා කරනවා යලිත් ගායනා කරන්න චමල් සමග මහේෂිකාට හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න.
මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්න මහවන විල් මට දන් දුන් හිතේ සුවය නුඹ අරගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ සඳතරුමල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්න හිරු දෙදවන් මට දන් දුන් මගේ ඔතුණු නුඹලාගන්න දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ ඔය ඇස් කෙනෙක්දී අග තියෙන කඳුළු කැට පියදා ගන්න. ඒ දන්නවද? කඳුළු වෙනවා කියන්නේ ඔබ නිරෝගී කියන එකයි. දැන් මම දැක්කා මේ නිෂ්පාදන කණ්ඩායමේ ඉන්න තවත් එවැනිම මවක් වෙන්න ඇති. ඇයගේ ඇස් දිලිසෙන්න ගත්තා. මගේ ඇස්වලත් තියෙනවා ඒ කඳුළු. මම බය නැතුව කියන හේතුව මම නිරෝගී. තාම කිසිම ලෙඩක් නැහැ. කේන්ති යනවා, දුක හිතෙනවා, සතුටට කඳුළු වෙනවා, දුකට කඳුළු වෙනවා. අපි නිරෝගී. මීට වැඩිය සම්පතක් කොහෙන්ද? මේ තමයි ජීවිතේ මේ දෙන්න උපයාගත්තු උපරිම ධනය. මීට වැඩිය දෙයක් නැහැ. අනිත් එකේ ගීතයේ අර්ථෙත් එක්ක ගත්තම අම්මා එහෙන් දෙනවා හඳය චන්ද්‍ර කිරණ ඒ තරම් තෙතයි සීතලයි. ගංගක දියදෝත ඒ තරම් සිහිලක් දෙන්නේ. ඒ දෙකම එකතු කරලා මගේ හදවතට දීපු සිහිල් ගුණය දුවේ උඹ ගණන්. තාත්තා කියනවා මට හම්බෙච්ච මහ දැවැන්ත ශක්තිය දුවේ උඹ ගණන්. අම්මලා තාත්තලා කියන්නේ එහෙමයි. ඒ නිසා මේ තමයි සම්පත. ඒ වගේම එකක් කියනකොට මම වසන්ති මැතිණියත් එක්කත් කතා කළේ ඔබතුමා වැරදක් හිතන්න එපා. ඔබතුමාගේ නහය ඒ විදිහටම තියෙනවා දුවගේ මූණේ. හරි. ඒ වගේම අම්මගේ හැකියාව සහ හඬ අම්මගේ ගැවුම විශිෂ්ටයි. මට මෙතනදී හම්බෙච්ච අති විශිෂ්ට කාන්තා හඬ